ආදරණීය දුවේ පුතේ ඔයාලා හැමෝටම සුබ දවසක්. ඉතින් දරුවෝ කීප දෙනෙක් මගෙන් ඇහුවා මේ පාර 2026 අවුරුද්දේ උසස් පෙළ භූගෝල විද්‍යාව ප්‍රශ්න පත්‍රය මොන මොන පාඩම් වලින් සකස් වෙයිද කියලා. ඉතින් දුවේ පුතේ අපිට හරියටම මේ පාඩම් වලින් විතරක් ප්‍රශ්න අහයි කියලා හරියටම කියන්න බෑ. නමුත් පසුගිය අවුරුදු වල අහලා තියෙන ප්‍රශ්න මොනවද මොන පාඩම් වලින්ද කියලා විශ්ලේෂණය කරලා මේ අවුරුද්දේ එයි කියලා හිතන පාඩම් කීපයක් අපිට අනුමාන කරන්න පුළුවන්. හැබැයි මම ඔයාලට මුලින්ම කියන්න ඕනේ ඒ පාඩම් විතරක් අනුමාන කරන පාඩම් විතරක් ඔයාලා බලාගෙන යන්න තීරණය කරන්න එපා. මොකද උසස් පෙළ භූගෝල විද්‍යාව විෂය කියන්නේ පුතේ විශාල පරාසයක් තියෙන විෂයක්. හරි දුවේ පුතේ අපි දැන් බලමු අපේ භූගෝල විද්‍යා ප්‍රශ්න පත්‍ර ව්‍යුහය කොහොමද කියලා. ගොඩාක් දරුවෝ මේ වෙද්දී ප්‍රශ්න පත්‍රය සකස් වෙන්නේ මොන විදිහටද කියන්න දන්නවා. හරි අපිට ප්‍රශ්න පත්‍ර එක පත්‍රය සහ දෙක පත්‍රය කියලා කොටස් දෙකක් තියෙනවනේ. ඉතින් මේ එක පත්‍රයට පැය 3යි මිනිත්තු 10ක්ද දෙවෙනි පත්‍රයටත් පැය 3යි මිනිත්තු 10ක් කාලයක් ලැබෙනවා. එතකොට පුතේ මේ පළවෙනි පත්‍රයේ කොටස් 3කින් තියෙනවා. ඒකෙදී පළවෙනි කොටස MCQ 40ක් තියෙනවා. ඊට පස්සේ දෙවෙනි කොටසට අදාළව 1/50000 භූ ලක්ෂණ සිතියම තියෙනවා. මෙට්‍රික් සිතියම තියෙනවා. ඊට පස්සේ ස්ථාන 10ක් ඔයාලට ලබා දීලා ලෝක සිතියමක ලකුණු කරන්න තියෙනවා. තුන්වෙනි කොටස විදිහට පුතේ ප්‍රශ්න 4ක් අහනවා. අපිට ඒකෙදී ප්‍රශ්න 2ක් තෝරගෙන තමයි ලියන්න තියෙන්නේ. ඒ ප්‍රශ්න 4 සකස් වෙන්නේ බොහෝ වෙලාවට GIS, GPS, RS සහ දත්ත ආශ්‍රිත ප්‍රශ්න දෙකක් විදිහට සකස් වෙනවා. ඊට පස්සේ සංඛ්‍යානය පාඩමෙන්, ඒ කියන්නේ ප්‍රස්ථාර පාඩමෙන් ප්‍රශ්න දෙකක් සකස් වෙනවා. එතකොට ඔයාලට ප්‍රශ්න 4න් දෙකක් තෝරගෙන තමයි ලියන්න තියෙන්නේ. ඊට පස්සේ පුතේ දෙවෙනි පත්‍රය භෞතික භූගෝල විද්‍යාව සහ මානුෂ භූගෝල විද්‍යාව විදිහට කොටස් දෙකකින් තියෙනවා. ඒකෙදී භෞතික භූගෝල විද්‍යාවෙන් ප්‍රශ්න 4ක් ඔයාලට දෙනවා. මානුෂ භූගෝල විද්‍යාවෙන් ප්‍රශ්න 4ක් දෙනවා. එතකොට අපි ප්‍රශ්න 5කට තමයි ලියන්න ඕන. අපි භෞතික වලින් ප්‍රශ්න 3ක් තෝරගත්තොත් මානුෂ වලින් අනිවාර්යෙන් ප්‍රශ්න 2ක් ලියන්න ඕන. මානුෂ වලින් ප්‍රශ්න 3ක් ඔයාලා ලිව්වොත් අනිවාර්යෙන් භෞතික වලින් ප්‍රශ්න 2ක් ලියන්න ඕන. මේ විදිහට තමයි පුතේ අපේ භූගෝල විද්‍යාව ප්‍රශ්න පත්‍ර දෙක සකස් වෙන්නේ. ඉතින් අපි බලමු පහුගිය අවුරුදු වල ප්‍රශ්නත් එක්ක මේ අවුරුද්දේ වැඩි බරක් තියෙන පාඩම් මොනවද කියලා. ඉතින් ඒවා පිළිබඳ වැඩි අවධානයක් යොමු කරලා මේ දවස් ටික ඔයාලා හොඳට පාඩම් වැඩ ටික කරගන්න. භූගෝල විද්‍යා ප්‍රශ්න පත්‍රයේ පුතේ දෙවෙනි කොටසේ භෞතික සහ මානුෂ ප්‍රශ්න 8ක් එනවනේ. ඒ භෞතික ප්‍රශ්න 4 හැදෙන්නේ 12 වසරේදී පාඩම් දෙකකුත් 13 ශ්‍රේණියේ පාඩම් දෙකකුත් එක්ක. ඊට පස්සේ මානුෂකෙත් 12 ශ්‍රේණියෙන් පාඩම් දෙකකුත් 13 ශ්‍රේණියෙන් පාඩම් දෙකකුත් විදිහට තමයි ප්‍රශ්න 8 හැදෙන්නේ. හරි පුතේ අපි බලමු භෞතික භූගෝල විද්‍යාව ප්‍රශ්න පත්‍රයේ මේ අවුරුද්දේ වැඩි බරක් තියෙන පාඩම් මොනවද කියලා. මම කියන ඒවා ඔයාලා නෝට් ඩවුන් කරගන්න. ඉතින් පද්ධති සහ ජලය පාඩම ආශ්‍රයෙන් මේ අවුරුද්දේ ප්‍රශ්නයක් හැදෙයි කියලා හිතෙනවා. ඒ වගේම පාංශු පැතිකඩ හා පස ආශ්‍රිතව ප්‍රශ්නයක් අහන්න පුළුවන්. විශේෂයෙන්ම භූරූප පාඩමෙන් හැම අවුරුද්දකම ප්‍රශ්නයක් හැදෙනවා. ඉතින් මේ අවුරුද්දේ තෙවන ගණයේ භූරූප පිළිබඳ වැඩි අවධානයක් යොමු කරන්න. භූරූප වලදී පුතේ මේ අවුරුද්දේ ග්ලැසියර් සහ හුණුගල් භූරූප වලට වැඩි බරක් තියෙයි කියලා හිතෙනවා. මොකද මේ පසුගිය අවුරුදු වල ප්‍රශ්නත් එක්ක බලද්දී ඊට අමතරව ගංගා ආශ්‍රිත කාන්තාර සාගර තරංග භූරූප පිළිබඳව ටිකක් අවධානය යොමු කරන්න. දේශගුණයේ පාඩමිනුත් ප්‍රශ්නයක් හැදෙන්න ඉඩ තියෙනවා. මොකද එල් නිනෝ තත්ත්වයත් එක්ක ඒකෙදි පුතේ කාලගුණයේ දේශගුණයේ පාඩමේ කෙපන් දේශගුණය ඒ ටික බලා ගන්න. බියෝම වල නිවර්තන වර්ෂා වනාන්තර බියෝමය වගේ ඒ ටික බලා ගන්න. විශේෂයෙන්
ස්වභාවික උපද්‍රව හා ආපදා ඒ පාඩමෙන් මේ අවුරුද්දේ ප්‍රශ්නයක් බොහෝ දුරට හැදෙයි කියලා හිතනවා. මොකද අපේ රටට ඇති වුණ දිට්වා සුලිකුණාට තත්ත්වයක් එක්ක ආපදා පාඩමෙන් ප්‍රශ්නයක් හැදෙන්න ඉඩ තියෙනවා. ඉතින් ආපදා චක්‍රය අන්න ඒ ටික වැඩි වශයෙන් බලා ගන්න. මානුෂ පුද්ගල විද්‍යාව පුතේ ගත්තාම ඒකෙදී හැම අවුරුද්දකම වගේ ජනසංඛ්‍යාව ආශ්‍රිත ප්‍රශ්නයක් අහලා තියෙනවා. ඉතින් මේ අවුරුද්දෙදිත් ජනසංඛ්‍යාව ආශ්‍රිත ප්‍රශ්නයක් එන්න පුළුවන්. විශේෂයෙන් ලංකාවේ ජනසංඛ්‍යාව ආශ්‍රිතව වගේ. ඊට අමතරව ජනාවාස ග්‍රාමීය නාගරික ගැමිණික ජනාවාස ගෝලීයකරණය ආශ්‍රිතව පොඩි ප්‍රශ්නයක් එන්න පුළුවන්. ඉතින් ඒ පාඩම් දෙකත් චුට්ටක් බලා ගන්න. ඊට පස්සේ පුතේ විශේෂයෙන්ම පසුගිය කාලයේ ඇති වුණ පෙට්‍රල් ඉන්ධන ප්‍රශ්නත් එක්ක මේ අවුරුද්දේ පෙට්‍රෝලියම් ආශ්‍රිත ප්‍රශ්නයක් හැදෙන්න ඉඩ තියෙනවා නිෂ්පාදන කර්මාන්ත පාඩමෙන්. ඒකෙදි ආකුර හා පතල් කර්මාන්තය, පෙට්‍රෝල් රසායන කර්මාන්තය ඒ ටික පිළිබඳ වැඩි අවධානයක් යොමු කරන්න. ඊට පස්සේ නාගරීකරණය පාඩම චුට්ටක් බලා ගන්න. අයින්ද්‍රිය කුෂිකර්මාන්තය හා හරිත විප්ලවය කියන පාඩමෙන් මේ අවුරුද්දේ ප්‍රශ්නයක් හැදෙයි කියලා හිතෙනවා. මොකද අවුරුදු ගානකට කලින්, කියන්නේ අවසානයේ 2022 තමයි අයින්ද්‍රිය කුෂිකර්මාන්තයෙන් ප්‍රශ්නයක් හැදිලා තියෙන්නේ. ඉතින් ඒක පිළිබඳව චුට්ටක් වැඩියෙන් අවධානය යොමු කරන්න. ඊට පස්සේ පුතේ සංචාරක කර්මාන්තය 2023න් පස්සේ සංචාරක කර්මාන්තය ආශ්‍රිත ප්‍රශ්නයක් හැදිලා නැහැ. ඉතින් ඒකට පොඩි අවධානයක් යොමු කරන්න සංචාරක කර්මාන්තය, ලංකාවේ සංචාරක කර්මාන්තය වගේ දේවල් පිළිබඳව වැඩි අවධානයක් යොමු කරන්න. ඊට පස්සේ කලාපීය සංවිධාන වලත් 2022න් පස්සේ හැදිලා නැහැ ප්‍රශ්නයක්. ඒකෙදී සාක් සංවිධානය ගැන වැඩි අවධානයක් යොමු කරන්න කලාපීය සංවිධාන වලින්. ඉතින් ඔය පාඩම් ටික තමයි මේ අවුරුද්දේ ටිකක් වැඩියෙන් වරක් තියෙන පාඩම් විදිහට සලකන්න පුළුවන්. නමුත් පුතේ ඔයාලා මේ ටිකම විතරක් බලාගෙන යන්න එපා. මොකද මේක අපි කරන අනුමානයක් විතරයි. ඒ කියන්නේ පසුගිය අවුරුදු වල ඇවිල්ලා තියෙන ප්‍රශ්නත් එක්ක විශ්ලේෂණය කරලා මේ අවුරුද්දේ එයි කියලා හිතෙන පාඩම් මොනවද කියලා අපි අනුමාන කරන එක විතරයි කරන්නේ. ඉතින් ඔයාලා ඒ පාඩම් ගැන විතරක්ම බලාගෙන යන්න එපා. පළවෙනි ප්‍රශ්න පත්‍රයේදී පුතේ අනිවාර්යෙන් ප්‍රශ්න 4ක් දෙනවා. එකෙන් 2කට අපි පිළිතුරු ලියන්න ඕන. ඒකෙන් ප්‍රශ්න 2ක් අනිවාර්යෙන්ම හැදෙනවා GPS, RS හා දත්ත ආශ්‍රිතව. ඒකෙදී මේ අවුරුද්දේ ප්‍රාථමික දත්ත, ද්විතීයික දත්ත පිළිබඳ චුට්ටක් වැඩියෙන් අවධානය යොමු කරන්න. ඊට පස්සේ GPS සහ RS දෙකත් චුට්ටක් වැඩියෙන් අවධානය යොමු කරන්න. GIS උත් කෝකටත් බලා ගන්න. ඊට පස්සේ සංඛ්‍යානය පාඩමේදී මේ අවුරුද්දේ සංඛ්‍යාත බහුවශ්‍රය, අපගමන ප්‍රස්ථාරය, ජාල රේඛය, වෘත ප්‍රස්ථාර, ඊට පස්සේ පුතේ සරල තීරු ප්‍රස්ථාරය වගේ ප්‍රස්ථාර වලට පොඩි අවධානයක් යොමු කරන්න. මොකද පළාත් පේපර් වලත් ඔය ප්‍රස්ථාර ටික තමයි ගොඩක් වෙලාවට අහලා තිබුණෙත්. පසුගිය අවුරුදු වල ඒවත් එක්ක බලද්දී ඔය ප්‍රස්ථාර ටිකට වැඩි බරක් තියෙනවා. ඉතින් විශේෂයෙන් ඒ ටික බලා ගන්න. ඉතින් පුතේ විභාගයේ ඉවර වෙලා මගේ මේ වීඩියෝ එකෙන් ඔයාලට පොඩි හරි උදව්වක් වුණා නම් ඔයාලා කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. එහෙනම් හැම දරුවෙක්ටම විශිෂ්ට ජයග්‍රහණයක් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. සුබ දවසක්.